ඊටා පරව ඊයේ දවසේ ඉවර කරපු මේ මානෙල් මලත් ප්‍රබෝධමත්ව අද දවසට සූදානම් වෙන ගමන්. මමත් මේ අද දවස පටන් ගන්න සූදානම් වෙනවා. මුලින්ම වොෂ් එකක් දාගෙන මගේ වැඩ ටික පටන් ගන්න හිතුවා. එතකොට ප්‍රෙෂ් බවක් වගේම උද්‍යෝගයක් දැනෙනවා. දවසේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න මේක හොඳ ටිප් එකක්. ස්ටඩීස් වේවා, එහෙම නැත්නම් වෙන වැඩක් වේවා, ඒ මොන දේ කරත් ඔයාලට අවශ්‍ය වෙන හැම දෙයක්ම ඒ වෙලෙට ළඟින් තියාගන්න ඕනි මුලින්ම. ඒක ලොකු පහසුවක්. ඒ අතරේ වතුර අමතක කරන්න එපා. අපේ බොඩි එක හයිඩ්‍රේට් කරන්න වතුර වලට පුළුවන්. ඒ වගේම අපි ස්ටඩීස් කරනවා නම් අපේ නිදිමත නැති කරන්න, එතකොට ශරීරය නැවුම්ව හොඳට ફોකස් එකේ තියාගන්න වතුර වලට පුළුවන්. ඒ වගේම ඔයා කරන වැඩේට අවශ්‍ය දේවල්, ඒ කියන්නේ ඔයා පාඩම් කරනවා නම් ඔයාගේ නෝට් ටික, එතකොට කට් ෂීට්ස්, ස්ටේෂනරි අයිටම්ස්, ඒ දේවල් ඔක්කොම එකපාර ළඟට ගන්න. ඒක ලොකු පහසුවක්. මොකද සැරින් සැරේ නැගිට මේ දේවල් හොයන්න යන කාලය, එතකොට අපේ එනර්ජි එකත් අඩු වෙනවා. අර අපිට වැඩ කරන්න තිබ්බ මොටිවේෂන් එකත් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා පාඩම් කරද්දි ස්නැක්ස් ගන්න කෙනෙක් නම් ඒවත් අනිවාර්යෙන්ම ළඟින් තියාගන්න. ඇත්තට මේක ලොකු පහසුවක්. මම අද මේ ලේස්ති වෙන්නේ මට ලියන්න තිබුණු නෝට් එකක් ලියන්න. ඉතින් මම ඒක ලියන ගමන් ඔයගොල්ලොත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනි කියලා හිතුණා. ඉතින් ඔයගොල්ලෝ එක්ක කතා කරන ගමන්ම මේ වැඩ ටික මෙහෙමම අපි කරගෙන යමු. විශේෂයෙන්ම ස්ටඩීස් කරන අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි හැම දවසම එකම විදිහේ ප්‍රොඩක්ටිවිටි ලෙවල් එකකින් වැඩ කරන්න බෑ කියන එක. ඇත්තට මේක හරිම සාමාන්‍ය දෙයක්. මේ කතා කරන මටත් ඔයාටත් මේ ලෝකයේ අධ්‍යාපනය අතින් මොන තැනට ගියපු කෙනාටත් ඒ ප්‍රශ්න තිබ්බා. හැම දවසක්ම එක වගේ නැහැනේ. සමහර දවස් තියෙනවා අපි ප්ලෑන් කරන ප්‍රමාණයටත් වඩා හොඳින් අපිට වැඩ ටික කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සමහර දවස් තියෙනවා අපි අර ප්ලෑන් කරපු විදිහටම ඒ වැඩ ටික බොහොම අමාරුවෙන් ඉවර කරගන්න දවස්. ඒ අතරේ කලාතුරකින් සමහර දවස් තියෙනවා අපි ප්ලෑන් කරපු, හිතන්න අපි වැඩ 3-4ක් ප්ලෑන් කරා කියලා අඩුම ඒ වලින් භාගයක්වත් හරියට කරගන්න බැරි වෙන. සමහර විට ඔයා යොදා ගන්න ගමනක් බිමනක්, එහෙම නැත්නම් ඔයාට ප්‍රශ්නයක් හේතු වෙන්න පුළුවන්. හැබැයි සමහර විට කිසිම ප්‍රශ්නයක් නැහැ. අර මූඩ් එකක් නැහැ කියන්නේ. අන්න එහෙම වෙන්නත් පුළුවන්. අපේ බොඩි එක මැෂින්ස් නෙවෙයිනේ. අපි මිනිස්සුනේ. ඉතින් අපි එක දවස් එක විදිහයි අපිට. අපි වැඩ කරද්දී ඒ දේවල් බලපානවා. ඒක හරි. හැබැයි ඒ හැම දවසකම ප්‍රොඩක්ටිවිටි ලෙවල් එක 0 කරගන්නේ නැතුව Tamanට පුළුවන් උපරිමයෙන් වැඩ ටික කරන්න ඕනේ. දැන් මම ඔයගලන්ට කියන්නම් අර මූඩ් එකක් නැති දවස්වලට මම පාවිච්චි කරන ටිප්ස්. එතකොට ඔයාලට පුළුවන් ඒවා try කරන්න. සමහර විට මේ ටිප්ස් try කරන අය ඇති. එහෙම නැත්නම් ඊට වඩා හොඳ ටිප්ස් try කරන අය ඇති. මුලින්ම ඔයාට දැනෙනවා නම් කිසිම මූඩ් එකක් නැහැ, කිසිම ප්‍රොඩක්ටිවිටි ගතියක් නැහැ කියලා, ඔයා මුලින්ම ස්ටඩීස් වලින් පොඩ්ඩකට අයින් වෙලා පොඩ්ඩක් නිදහසේ ඉන්න. ඔයා ආස දෙයක් කරන්න. ඔයාට චිත්‍ර අඳින්න පුළුවන් නම් චිත්‍ර අඳින්න, සිං කරන අය සිං කරන්න. එතකොට මොන හරි වගේ හොබි එක කරන්න. ලොකු දෙයක් නෙවෙයි. කියන්නේ ලොකු වෙලාවක් වැය කරලා නෙවෙයි, සාමාන්‍ය පොඩි වෙලාවක් වැය කරලා. එහෙම නැත්නම් රස කෑමක් හදන්න. එහෙම දේවල් කරන්න. එතකොට අර ටිකක් වෙලා ගියාම අපිට ඒ ගතිය ඇරිලා යනවා. එතකොට පොසිටිව් විදිහට වැඩ ටික කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා පාඩම් කරන තැන පොඩ්ඩක් වෙනස් කරන්න. එක්කෝ ඔයාගේ ස්ටඩි ටේබල් එකේ දේවල් තියලා තියෙන තැන් වෙනස් කරන්න. එහෙම නැත්නම් ස්ටඩි ටේබල් එක පොඩ්ඩක් වෙන තැනකට මාරු කරන්න. එහෙම නැත්නම් ලයිබ්‍රරි එකකට යන්න. ඒ වගේ දේවල් ඔයාට කරන්න පුළුවන්. තව පුළුවන් ඔයාටම පුංචි අභියෝගයක් දෙන්න. මම මේ ටික කරත් මට මෙන්න මේක කරන්න පුළුවන්. ඒ වගේ ඔයාට කිසිම කෙනෙක්ට අහිත කරන්නේ නැති, ඒ කියන්නේ පොඩි කෑමක්. හිතන්නකෝ මම මේ පාඩම අද කවර් කරනවා. කවර් කරලා ඉවර වුණොත් මම මට gift එකක් විදියට මෙන්න මේ පුංචි කෑම දෙනවා. එහෙම නැත්නම් චුටි ගමනක්. එහෙම අන්න ඒකත් හොඳ ටිප් එකක්.
එතකොට අපි ඒ දේවල් වලට ආස නිසා හරි මුලදී අමාරුවෙන් හරි වැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ටික වෙලාවක් යද්දී ඒක හරියට නෝමල් වෙලා අපි සාමාන්‍ය ප්‍රොඩක්ටිවිටි දවසක් වගේම වැඩ කරන්න පුළුවන්. තව දෙයක් තියෙනවා ඔයා වැඩ කරන්න පටන් ගද්දී අයියෝ අද මට මෙච්චර ගොඩක් කවර් කරන්න තියෙනවනේ. එහෙම හිතලා පටන් ගන්න එපා. ඔයා ආස ඔයාට ඉක්මනින් ඉවර කරගන්න පුළුවන් වැඩකින් තමයි ඔයා පටන් ගන්න ඕනේ. එතකොට ඒක ඉක්මනට ඉවර වුණාම හිතට ලොකු සතුටක් දැනෙනවා වගේම ඊළඟ වැඩේ ලස්සනට හොඳට කරන්න අපිට සෙල්ෆ් මොටිවේෂන් එකක් ඉබේම ඇති වෙනවා. එහෙනම් ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.